Hi guys, welcome back to our YouTube channel. අද ඔයගොල්ලෝ එක්ක අපි යන්න හදන්නේ Angry Birds theme park එකට. එන්න අපිත් එක්ක දිගටම වීඩියෝ එකේ රැඳිලා ඉන්න. තරහ ගිය මේ කුරුල්ලුත් එක්ක අපි මොනවද කරේ කියලා බලමු. Hi, අපි metro station එකේ ඉන්නේ. නේද? අපි ඔයගොල්ලෝ ඉක්මනටම හම්බෙන්න. Bye. Train approaches for Lucille, QNB. මෙන්න මේ මෙට්‍රෝ එකේ තමයි අපි යන්න ඕනේ. Birds theme park එක තියෙන්නේ දෝහා ෆෙස්ටිවල් සිටි එකේ. දෝහා ෆෙස්ටිවල් සිටි එක කියන්නේ ගොඩාක් ඉවෙන්ට්ස් තියෙන තැන. ඒ වගේම ගොඩාක් shops තියෙන තැන. එතකොට අපි ගිය දවසේ Barbie and Care Bears වගේ ඉවෙන්ට්ස් දෙකක් තිබුණා ඕගනයිස් කරලා. ඉතින් එතන චුට්ටක් ඉඳලා අපි එතන ඒ ඉවෙන්ට් එක බලලා තමයි Angry Birds theme park එක ඇතුළට ගියේ. Let's call for the Care Bears together. 1, 2, 3. Care Bears! Louder! Care Bears! No one heard you, just as I expected. Caring is the key to unlock the magic. Others care and share. It's magic. Others care and share. It's magic. Unlock the magic. Care Bears! Finally, you're here! Care Bears? Just බලලා But I බාබී made ළඟට such a ආවා. big mistake. ඒත් අතුලට ගියේ නෑ. මොකද පොඩි බබාලගේ බාබි ඩ්‍රෙස්, බාබි මේකප් වගේව තමයි එතන තිබුණේ. අපි දෙන්න ඇවිදලා අමාරුවෙන් තමයි Angry Bird Park එක ඇතුළට කොහොම හරි ගියේ. අපි ආවා අපේ ෆේවරිට්ම බෝබ ගන්න. මේ මගේ බෝබා මෙතන ඉන්නේ. මගේ බෝබා මෙතන. Angry Bird World එක මෙතන. My boba. Yeah. ඒක තමයි team Angry Birds theme park එක. ඒ වගේම snow dunes and video game area එක තියෙන්නේ. අපි අද යන්නේ Angry Birds theme park එකට නිසා අපි යනකොටම display එකෙන් මෙන්න මේ විදියට packages ටික බලාගෙන තමයි ඇතුළට ගියේ. මේ තියෙන්නේ අපි එදා ගත්තේ family pack එක. මොකද family pack එක අපි දෙන්නටම enter වෙන්නත් එක්ක unlimited rides තිබුණා points 500කුත් එක්ක. මෙන්න මේ විදියට top up card එකක් තමයි හම්බෙන්නේ tickets වෙනුවට. මේක tap කරලා අපිට හැම ride එකක්ම යන්න පුළුවන්. හැබැයි අපිට indoor games කරන්න, ඒ කියන්නේ machine games කරන්න වෙනම pay කරන්න ඕනේ. ඔයා කරනවද? Okay, last name. Can you please go like okay, good. For the win. අර විදියට දාන්න. අපි ඊළඟට යන්න හදන්නේ බ්ලාස්ට් බෝම්.
මේ අර ට්‍රී එක. හා. දැන් එළියට යනවා. විසිකරසගේ පාර්ක් එක ඇතුලේ පොඩි ළමයි ගොඩක් ඉන්නේ. මෙන්න මේ ලොකු ට්‍රී එකේ උඩට ගියාම බර්ත්ඩේ පාටිස් එක එක පාටිස් බාලාට බුක් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩෝ තියෙන්නේ ගොඩක් පොඩි අයට. ඉතින් අපි දැන් එහෙමම අවුට්ඩෝර් එකට ගියේ ඒකේ අපිට රයිඩ්ස් කරන්න පුළුවන් නිසා. ඇත්තටම මේ ඇන්ග්‍රි බර්ඩ්ස් තීම් පාර්ක් එක මාර කලර්ෆුල් ආසයි. දවල්ටත් එන්න පුළුවන්. ඒ වුණාට මේ අවුට්ඩෝර් තීම් පාර්ක් එකට එනවා නම් අනිවාර්යෙන්ම රායට තමයි එන්න ඕනේ. මොකද මාර ලස්සනයි. වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එක වගේ නෙමෙයි මේක everyday open. ඒ නිසා ඕන කෙනෙක්ට ඕන දවසක යන්න පුළුවන්. මේ වල පටන් ගන්න මොනේ ඒරියායකට යන්නද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. බබා මෙතනට එන චුට්ටක් කරපො. ඒකද යා. Apa tu? Baik tu? Baik nak? Hari api malam. Ya baik nak. Ni apa dia anna dah? ඊළඟට යනවා සිටි ස්ටුඩියෝ. ස්ටුඩියෝ එකේ තිබුණේ self adventure games. එක age group වලට Tamanට කැමති එක select කරගෙන එක කරන්න පුළුවන්. මම මෙතනින් select කරගත්තේ individual zip line එකක්. ඒකේ ඒ zip line එක ලොකු දුරක් නෑ. හැබැයි Angry Birds Park එක ඒ zip line එකේ යනකොට අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මම බය වෙලා ඉඳපු නිසා මම මුකුත්ම බලාගෙන ගියේ නෑ. Wah, dekat mana? Koyun tu bang dia. Babi, ඔයාට මොකද හිතෙන්නේ? එක ටොයිස් ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපිට මේකෙන් නම් මුකුත් හම්බුනේ නැහැ.
සයිස් හා දැන් මම කවදාද ගෙනියලා දවි රසම රස කෑමට එකකුත් අරගෙන තව රයිස් ටිකක් කළා. අද දවස කොහොමද? හොඳයි. හොඳයි? ඔයගේ පළවෙනි රයිඩ් එකට ඔය ආසයිද? ඈ? නෑ? බය වුණාද? අපි අපේ කෑම වෙනකන් ඉන්නේ. දාගමුද? අපි දෙන්න ආපහු කාඩ් එකට පප් කරගෙන අවුට්ඩෝර් පාක් එකේ තව ටිකක් ඇවිදලා බැලුවා. මොකද ආපහු දවසක් අපිට එන්න ඕන වුණොත් අපි මේක දැනගෙන ඉන්න එක අපිට ලේසි. මොකද මේ අපි ෆස්ට් ටයිම් ආපු නිසා අපි හැමත් ගොඩක් මේක ලොකුයි. ඒ නිසා අපි දැන් ඇවිද ටිකක් වෙලා අවුට්ඩෝර් පාක් එකේ ආපහු ඉඳියා. මේකේ අමාරුම රයිඩ් එක අපි කරේ නෑ. ස්ලිං ෂොට් එකේ නම ඒක ගොඩක් බයයි. කොහොම අපි දෙන ෆොටෝස් ටික උතාර කියන ඇන්ග්‍රි බර්ඩ්ස් ලත් එක්ක ගේම් ස්ටික් කරන්න ගියා. ඒක ගන්න දුරට ආවට පස්සේ පාක් කරා. මේ ගේම් එක තමයි අපි ටොප් අප් කරලා මුලින්ම කරපු ගේම් එක. මේකේ තිබුණේ මේ බටන් එක ප්‍රෙස් කරලා ටොෆීස් ගොඩාක් ගන්න. ඇත්තටම මේ ගේම් එක අපි පේ කරන ගානට අපිට ඒ ටොෆීස් හම්බ වෙනවා. Oh, ini dah ni bah. Tuhan. Monster.
Angry Birds store එකට. ඒකේ ගොඩාක් දේවල් අපිට ගන්න පුළුවන්. අපේ කාඩ් එකේ පොයින්ට්ස් උත් තිබුණා. අපි ඒ නිසා ඒ වලින් මොනාරි ගන්නවා කියලා තමයි එතෙන්ට ගියේ. මං එතනින් ලස්සන පොතකුයි තව මට මතක් වෙන්න පුංචි Angry Bird කෙනෙක්වත් ගත්තා. වල ගන්නවා රෝනි. අර නෝට්බුක්ස් උත් තියෙනවා. නෝට්බුක්ස්. මේක 35යි. කීයක් තියෙන්නේ? කීයක් තියෙන්නේ? 79. මට මේකකුයි ටෙඩි බියා කෙනෙක්ගේ දෙකක් ගත්තා ඒකි. ඒක කොටු රූල් ගත්තේ යාළුවෝ. මේ තියෙන්නේ මේවා කීයද? 35යි. කොටු රූල් තියෙන්නේ. ඔක්කොම ඇයි ඒ කොටු රූල් කියන්නේ? මොකද කරා? කොබයි ගමු. තනි රූල් ඇත්තම නැද්ද? නෑ ඒක කොටු. අමතින් තනි රූල්? නෑ මේ දිගහැරලා තියෙන තනි රූල්. ස්ටෝ එකෙන් බඩු ටිකකුත් අරගෙන එහෙමම අපි වැඩටත් යන්න ඕනේනේ. ඒ නිසා රෑ වෙලා තිබුණේ ගොඩාක්. අපි එහෙමම ගෙදර ආවා. ඉතින් මේ අපි එදාගත්තු ලස්සන ෆොටෝස් ටිකක් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් ආසාවෙන් බලුවා කියලා අපි හිතනවා. අලුත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝටම සුබ සතියක් වේවා. ආදරේ.